ඉතින් අපි බලමු මෙන්න මේ වගේ සෙරප්පු පටියක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ පටිය නිර්මාණය කරගන්න ගම් ඕනි වෙන්නේ නැහැ. ඉතින් මේක අලවන්නේ නැහැ. හේතුව තමයි මෙන්න මේක ලෙදර් වගේ. ඉතින් මේක ගොඩාක් හයිය. ඉතින් මේක එකපාරක්වත් නමන්න ඕනේ නැහැ. නමලා අලවන්න කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. මේකේ කරන්න ඕනේ මේක ඕනි ගානට කපලා ඔයාට අවශ්‍ය දැන් කලින් පටියේදී අපි 1cm ඕන නිසා 2cm නේ කපා ගත්තේ. නමුත් මේකේ අපිට 1cm ඕනේ නම් 1cm කපා ගන්න. මොකද මේක නමලා අලවන්නේ නැති නිසා. ඉතින් ඔයාලා මේකේ නොපිට පැත්ත හරවලා ඔයාට ඕනේ ප්‍රමාණය කපා ගන්න. ඔයාට ඕනේ පටිය සයිස් එක 2cm නම් ඔයා 2cm කපා ගන්න. 1cm නම් 1cm කපා ගන්න. එතකොට මම 1cm ඔයාලට කියලා දෙන්නම්. කලිනුත් 1cm පටියක් කපපු නිසා ඔයාලා 1cm අරගෙන තියලා මේක නම් චුට්ටක් පේනවලු මොකද කළු පාටම නිසා. ඉතින් ඔයාලා හරියටම 1cm අරගෙන අර විදියටම පෑනෙන් තදට තියලා පටිය මාක් කරගන්න. මේ විදියට මාක් කරගෙන ඒ තිත් උඩ තියලා හරියටම මෙෂර්මන්ට් එකටම ඇඳ ගන්න. ඇඳලා ඔන්න මම මේ ඇඳගත්තු එක තමයි තියෙන්නේ. මේක චුට්ටක් පේනව අඩුයි. මොකද මේක කළු පාට නිසා. ඉතින් ඒක ඊට පස්සේ කපා ගන්න. මේ තියෙන අපි කපාගත්තු පටිය ගොඩක්ම ලේසියි. මෙන්න මේ ලෙදර් ෂීට් එකෙන් පටි කපා ගන්න එක, පටි මහ ගන්න එක හේතුව අලවන්න ඕනෙත් නෑ, ගම් අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒ නිසා ඊළඟට අපි මේක වටේට මහගමු. අනිත් එක කියන්න ඕනි මේක මහගන්න ඕනි හේතුව තමයි මේක නිකම්ම පටියක් තියෙන්නේ. කිසිම මේකේ නැහැ මේ ඩිසයින් එකක්වත් මොකුත්ම නැහැ. ඉතින් මේක වටේට මහපුවම මේක හරිම ලස්සනයි. ඉතින් මේ ස්ලිපර්ස් දෙකට අමුතුම ලස්සනක් ක්වොලිටියක් එනවා මේක මහගත්තට පස්සේ. ඔයාලා බලන්නකෝ මහගත්තට පස්සේ මේ පටිය කොහොමද කියලා. ඒ වගේම තව පටි වර්ගයක් තියෙනවා. ඒක අපි ගම් විතරයි ගන්නෙ. මහන්නේ නැහැ. මොකද ඒක දිලිසෙන එක සමහර වෙලාවට ස්ලිපර්ස් අපි හදනවා එක පටියක් දිලිසෙන පටියක් දානවා. අනිත් පටිය නෝමල් මේ වගේ පටියක් දානවා. ඉතින් එහෙම දිලිසෙන පටියත් එක්ක තව පටියක් දානකොට මේ විදිහට මහගත්තු පටියක් දානකොට ඒක ටිකක් ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ විදිහට දිලිසෙන පටියක් එක්ක තව පටියක් එකතු කරලා ස්ලිපර්ස් දෙකක් හදා ගන්නකොට මේ විදිහට මහපු නැති පටියක් තමයි දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ පටියක් ගත්තම දෙකට විතරයි නවලා තියෙන්නේ. ඒ නිසා මේක අනිවාර්යෙන් මහ ගන්න ඕනේ. මොකද මෙහින් ගැලවෙන්න පුළුවන් ඒ නිසා. ඉතින් ඒ විදිහට දිලිසෙන පටියත් එක්ක තව පටියක් කලවම් කරලා අපි ස්ලිපර්ස් දෙකක් හදනකොට ඒක මහගන්නේ නැහැ. ඒක නොගැලපෙන නිසා. ඒ නිසා ඒක අපිට හතරට නවලා තමයි ගම් ගාලා හතරට නවන්න වෙනවා. හතරට නවුවම කිසිම හේතුවකට ගැලවෙන්නේ නැහැ. ඒ නිසා මහගන්න ඕනෙත් නැහැ. ඉතින් මම ඒකයි අනිත් පටියයි ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක වැදගත් වුණා නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට අනිවාර්යෙන් නොටිෆිකේෂන් එකක් එයි. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද දවසට ඉතින් අපි ඒක මහගන්නේ කළු පාට නූල් වලින්. හේතුව තමයි මේකත් කළු පාට නිසා. ඉතින් මේකත් කලින් වගේම හරියටම වේජ් එක මෙහෙම කෙලවරට තියලා මහගන්න.
අපි මහලා ඉවරයි අපේ පටිය. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ අපි මහගත්තු පටිය. ඉතින් දැන් අපි බලමු අපි කොහොමද මෙන්න මේ වගේ පටියක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ පටිය නිර්මාණය කරගන්න ගම් ඕනි වෙන්නේ නැහැ. ඉතින් මේක අලවන්නේ නැහැ. හේතුව තමයි මෙන්න මේක ලෙදර් වගේ. ඉතින් මේක ගොඩාක් හයිය. ඉතින් මේක එකපාරක්වත් නමන්න ඕනේ නැහැ. නමලා අලවන්න කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. මේක කරන්න ඕනේ මේ කෝණි ගානට කපලා ඔයාට අවශ්‍ය දැන් කලින් පටියේදී අපි 1cm ඕන නිසා 2cm කපා ගත්තේ. නමුත් මේක අපිට 1cm ඕනේ නම් 1cm කපා ගන්න. මොකද මේක නමලා අලවන්නේ නැති නිසා. ඉතින් ඔයාලා මේකේ නොපිට පැත්ත හරවලා ඔයාට ඕනේ ප්‍රමාණය කපා ගන්න. ඔයාට ඕනේ පටිය සයිස් එක 2cm නම් ඔයා 2cm කපා ගන්න. 1cm නම් 1cm කපා ගන්න. එතකොට මම 1cm ඔයාලට කියලා දෙන්නම්. කලිනුත් 1cm පටියක් කපපු නිසා ඔයාලා 1cm අරගෙන තියලා මේක නම් චුට්ටක් පේනවලු මොකද කළු පාටම නිසා. ඉතින් ඔයාලා හරියටම 1cm අරගෙන අර විදියටම පෑනෙන් තදට තියලා පටිය මාක් කරගන්න. මෙතන මාක් කරලා ඒක තියලා හරියට මෙෂර්මන්ට් කරනවා. ඇඳගන්න. ඇඳලා ඔන්න මම මේ ඇඳගත්තු එක තමයි තියෙන්නේ. මේක චුට්ටක් පේනව අඩුයි. මොකද මේක කළු පාට නිසා. ඉතින් ඒක ඊට පස්සේ කපා ගන්න. මේ තියෙන අපි කපාගත්තු පටිය ගොඩක්ම ලේසියි. මෙන්න මේ ලෙදර් ෂීට් එකකින් පටි කපා ගන්න එක, පටි මහ ගන්න එක හේතුව අලවන්න ඕනෙත් නෑ, ගම් අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒ නිසා ඊළඟට අපි මේක වටේට මහගමු. අපි මහලා ඉවරයි අපේ පටිය. ඔන්න අපි දැන් මහගෙන තියනවා පටිය. ඉතින් ඔයාලා බලන්න මේ අමුතුම ලස්සනක් ඇවින් තියනවා පටියට. අමුතුම කොලිටි එකක් පේනවා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ මේකට ගම්වත් මුකුත්ම ප්‍රයෝජනවත් උනේ නැහැ. ඉතින් ඔයාලට මම කලින් කිව්වා වගේ මේකට ගම් ඕනි උනේ නැහැ. මේ තියෙන්නේ තිබුණු විදියටමයි කපාගෙන මහගන්න විතරයි මේක ඕනේ උනේ. ඉතින් මේ විදියට ලස්සනට ඒ පටියත් ආවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.